අද සමාජයේ වැඩිපුරම භාවිතා වෙන උපකරණ තමයි ජංගම දුරකථනය, පරිගණකය, ඒ වගේම රූපවාහිනිය. ඉතින් මේ වගේ උපකරණ දිහා වැඩි වේලාවක් බලාගෙන ඉන්න එකෙන් ඔයාලගේ ඇස්වලට මොකද වෙන්නේ කියලා දන්නවද? ඇස් දෙකේ වියලි බවක් ඇති වෙන්න පුළුවන්. ඇස්වලට ලැබෙන පෝෂණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. අනිත් ප්‍රධාන කාරණේ තමයි ඇස්වල පෙනීම අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් සඳහා ස්වාභාවික ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ඉතින් ශදාරා සුව නිකේතනයේට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිට පුළුවන් ඔයාලගේ ඇස්වල ගැටලු එහෙම නැත්නම් නේත්‍ර රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර ලබා දෙන්න. ඉතින් මෙහෙම නේත්‍ර ප්‍රතිකාර කරනකොට ඒකේ තියෙන ප්‍රධාන ප්‍රතිකාරයක් තමයි අක්ෂි තර්පණ. එහෙම නැත්නම් නේත්‍ර තර්පණ කියලා කියන්නේ. නේත්‍ර කියලා කියන්නේ ඇස්වලට. තර්පණය කියලා කියන්නේ පෝෂණය ලබා දෙන එකට. ඉතින් මේ නේත්‍ර තර්පණ කියන එකේ තේරුම තමයි ඇස්වලට පෝෂණයක් ලබා දීම. ඉතින් අපි බලමු මේ නේත්‍ර තර්පණය වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නේ කාටද කියලා. දීර්ඝකාලීනව රූපවාහිනිය එහෙම නැත්නම් පරිගණකය ජංගම දුරකථනවල යෙදිලා ඉන්න අයට. එහෙම නැත්නම් කෙටි කාලයකින් ඇස් විඩාවටපත් වෙන අයට. පොඩි වයසෙන්ම එහෙම නැත්නම් අපි කියන early එහෙම නැත්නම් කලින්ම ඇස්වල පෙනීම අඩු වෙලා තියෙන කට්ටියට. අපිට මේ ප්‍රතිකාරය හරහා පුළුවන් ඇස්වල තියෙන වියලිභාවය නැති කරන්න. ඒ වගේම ඇස්වලට හොඳ පෝෂණයක් ලබා දෙන්න. ඒ වගේම ඇහි තියෙන මාංශ පේශී වලට හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. ඒ හරහා මාංශ පේශී වල චලනයන් හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම ඇස් වටා තියෙනවා නම් අඳුරු පැහැය ඒක නැති කරගන්න පුළුවන්. ඇස්වල දීප්තිමත් ස්වරූපයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම පෙනීම වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ නේත්‍ර තර්පණය කියන එක කොහොමද කරන්නේ කියලා බැලුවොත් ප්‍රධානව ඇස් වටා උඳු පිටි වලින් සෑදුණු වලල්ලක් සකස් කරලා ඒකට අපි යොදනවා ඖෂධීය ගිතෙල්. ඒ කියන්නේ ගිතෙල් ඖෂධීය ආකාරයෙන් සකස් කරගෙන උඳු වැටියක් ඇස් වටේට යොදලා ඒක අපි අර ඖෂධීය ගිතෙලින් පුරවනවා. ඊට පස්සේ අපි ප්‍රමාණය එහෙම නැත්නම් වාර ගාන මත තමයි ඖෂධ ඇහැ තුලට යෑම තීරණය වෙන්නේ. ඉතින් අපි රෝගියාට කියනවා ඇහැ අරින්න වහන්න කියලා. එහෙම විනාඩි කිහිපයක් තබලා අපිට පුළුවන් මේ ගිතෙල් ටික ඉවත් කරන්න. ඉතින් මේ ප්‍රතිකාරය කරාට පස්සේ ඔයාලට පුළුවන් ඇසේ තියෙන දෝෂ තත්ත්වයන් සමනය කරගෙන ප්‍රධානව පිත්ත දෝෂය හා වාත දෝෂය එම දෝෂයන් සමනයට ලක් කරගෙන ඇහි පෙනීම වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් ශදාරා අපේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි එකපාරටම මේ අක්ෂි තර්පණයට යන්නේ නැහැ. ඉතින් ඔබට අපෙන් විශේෂයෙන් ලබා ගන්න පුළුවන් නේත්‍ර අභ්‍යංගය. ඒ කියන්නේ ඇස් අපි කියනවා මසාජ් කරනවා. අයි මසාජ් එක. ඒ වගේම අයි වොෂින්. ඒ කියන්නේ ඇස් සේදීම. ඒවා හරි විශේෂයි. ඊට අමතරව අපිට කරන්න පුළුවන් අයි මසාජ් එක කරලා ඇස් වලට අඩු තාපයක් එහෙම නැත්නම් අඩු උෂ්ණත්වයක් යටතේ තැවිල්ලක් කරලා ඇස් තවනවා කිව්වම සමහරව එක ගැන දන්නේ නැතුව ඇති. නමුත් ශදාරා අපෙන් ඒක විශේෂයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. හොඳින් අක්ෂි සම්බාහනය කරලා ඇස් අක්ෂි තැවීම සිද්ධ කරලා තමයි අපි මේ නේත්‍ර තර්පණය කියන එක කරන්නේ. ඉතින් මේ හරහා ඔයාලට පුළුවන් විශේෂ එහෙම නැත්නම් ශීඝ්‍ර දියුණුවක් ලබා ගන්න. ඉතින් ආරාධනා කරනවා ශදාරා සුව පියසට එකතු වෙන්න. නැත්නම් ශදාරා සුව නිකේතනයට පැමිණෙන්න පැමිණිලා ඔයාලගේ ඇස් දෙකත් නිරෝගී කරගන්න කියලා.